හායි ගයිස්, ඔයාලට කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. ඉතින් මං අරගෙන එනවා අද මිනි vlog එකක්. මේක තමයි මං කරන පළවෙනිම මිනි vlog එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ක්‍රිස්මස් මිනි vlog එකක්. මේ ක්‍රිස්මස් මිනි vlog එකේ එක ස්පෙෂල් දෙයක් තියෙනවා. මේ එකතු වෙලා තියෙන්නේ මං වැඩ කරන ප්‍රී ස්කූල් එකේ ටීචර්ස්ලා ටික. අපි මේ ටීචර්ස්ලා ටික ගියා අම්මා කෙනෙක්ගේ ගෙදරකට. ඒ කියන්නේ ප්‍රී ස්කූල් එකේ ඉගෙන ගන්න චූටි බබෙක්ගේ ගෙදරකට තමයි අපි මේ දින එකට ගියේ. ඉතින් මේ එහෙ ගිහිල්ලා අපි සින්දු කිව්වා, නැටුවා, ගොඩාක් දේවල් කරා. ඉතින් අපි යාළුවෝ වගේ තමයි ඉන්නේ ඉතින් පේරන්ට්ස්ලාත් එක්ක. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ සින්දු කියනවා, නටනවා. ඉතින් අපි හරි ජොලිය තමයි හිටියේ. හරියටම කිව්වොත් මේ දවසේ ක්‍රිස්මස් වලට කලින් දවසේ තමයි මේ. ඒ කියන්නේ මං හිතන්නේ 24 රෑනේ ක්‍රිස්මස් ලබන්නේ. 23 තමයි 23 රෑ තමයි අපි ඩිනර් අවුට් එකට ගියේ. ඉතින් මේ ඉන්නේ පුටුවේ ඉන්නේ අම්මගේ පුතා. ඒ කියන්නේ ඔකි බබා. ඉඳගෙන ඉන්න සින්දු කියන චූටි බබා තමයි අපේ ලොකු ටීචර්ගේ දුව චීරති. ඉතින් අර ඉන්නේ මගේ තව ටීචර් කෙනෙක්ගේ, අපේ ටීචර් කෙනෙක්ගේ අක්කි කෙනෙක්. ඉතින් ඔක්කොමලා එකතු වෙලා සින්දු කියනවා. හරිම ලස්සන දවසක් තමයි එදා. ඒ සින්දුව කියන අතරතුර ඔන්න බලන්නකො නටන විදිහ. මගේ යාළුවාගේ අක්කයි යාළුවයි නටනවා. ඔන්න මමත් ඉන්නවා පැත්තකින්. ඔතන අයිනම ඇති ඔතන. ආර ඉන්නේ අයිනේ කොණ්ඩේ හද පිස්සු. අපිට ඔක්කොටම පිස්සු. මේ ඔය බ්ලූ කලර් ෆ්‍රොක් එකක් අරන් ඉන්න අම්මා. එයාත් හරිම හොඳයි. අර ඉඳගෙන ඉන්නෙත් අපේ ටීචර් කෙනෙක්ම තමයි. ඉතින් අපි හරිම ජොලියේ තමයි හිටියේ දවසේ. සින්දු කියලා, නටලා ගොඩාක් අපි සතුටු වුණා. එදා අපි ඩේ අවුට් එකක් ගියා වගේ තමයි. I think ඔයගලන් පේනවා ඇති. පේනවනේ ලැජ්ජාවේ. ඔය හිටියට ලොකු ටීචර්ගේ දුව නම් හරිම හොඳයි. හරිම ලැජ්ජකාරී. ඔය පේනවා නේද? දැන් මේ ඔය කන්නඩ දාලා ඉන්න ටීචර් ඔය පින්ක් කලර් එකක් අරන් ඉන්නේ. ඒ ටීචර්ගේ අක්කා තමයි අර ඉන්නේ. චූටි අක්කයි ලොකු අක්කයි තමයි ඉන්නේ. රෙඩ් කලර් ටී-ෂර්ට් එකයි වයිට් කලර් ටී-ෂර්ට් එකයි අඳගෙන. ඔන්න ඉතින් ඊට පස්සේ ඔන්න මම තායි සින්දු කියන්න පටන් ගත්තා. ඔයගලන්ට ඇහෙනවා ඇති වොයිස් ඕවර් කරද්දී මෙතනින් චූන් පාන්නේකුත් යනවා. මම ওই පළවෙනි වතාවට තමයි මයික් එකෙන් සින්දු කියන්න පටන් ගත්තේ. මම සින්දු කියන්න හරිම කැතයි කියන්නේ මට සින්දු කියන්න බෑ. මම ඔය ආසාවට සින්දු කියනවා විතරයි. ඔය ලැජ්ජාවට දන්නවා වගේ මම කියන්නේ ඉතින්. පේනවනේ. ඊට පස්සේ අපි සින්දු කියලා ඉවරුනාට පස්සේ ඔන්න ලොකු ටීචර් බ්ලැක් කලර් එකක් ගෙනල්ලා මයික් එක අතට අරන් ඉන්නේ ලොකු ටීචර්. ඉතින් ලොකු ටීචර් සින්දු කියන්න පටන් ගත්තා. අපේ පොඩි ටීචර්ත් එක්ක. පොඩි ටීචර්යි අම්මේ ඔක්කොමලත් එක්කම තමයි සින්දු කියන්න පටන් ගත්තේ. මට නම් මයික් එක හම්බුණා කියන්නේ වඳුරට දැලිපිය හම්බුණා වගේ තමයි එදා. ඒ තරම් සින්දු කියනවා ඉවරයක් නැහැ. බලන්නකෝ ඒ සින්දු කියන ගමන් මේ පොඩ්ඩ දෙන මොනවද කරන්න කියලා. දෙන්නගේ ලෝකේ ඒ දෙන්නගේ ලෝකේ සෙල්ලම් කරනවා. අයියෝ ඔන්න බලන්නකෝ මං මයික් එක අරගෙන ආයි සින්දු කියන්න පටන් ගත්තා. අර ටීචර්ස්ලාට මං හිතන්නේ අම්මටත් මගේ සින්දු අහගෙන ඉන්න බැරි කමට පොඩ්ඩක් එහාට කියාද කොහෙද. හැබැයි මගේ සින්දු ටික අහන්න නම් හිටියා. මගේ චූටි පැටව දෙන්න නම් හිටියා. ඉතින් මගේ මේ පළවෙනි vlog එක නිසා ගොඩාක් කඩුපාඩු ඇති. ඉතින් මං ඔයගලන්ට කියනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා.
ඉතින් ඔන්න අන්තිමට සින්දු කියලා නටලා සේරම කළා. ඔන්න අන්තිමට ෆොටෝ එකක් ගත්තා. එහෙනම් මං ආයි මිනි ව්ලොග් එකක් අරන් එන්නම්. bye have a good day.